නර්තන සම්ප්‍රදායන් වලින් හැඩවෙන අද ඓතිහාසික කල්කන්ද පොත්නි පත්තිනි දේවාලයේ නාට්‍ය සමගින් පත්තිනි මඩුව සමගිරි ඔබ මේ සම්බන්ධව සිටින්නේ. ඉතින් අද අපි සම්ස 6 සිට තමයි මේ ප්‍රෝග්‍රෑම ආරම්භ කරන ලද්දේ. මම හිතන්නේ මේ ස්ථායින් අම්මලා උදේ ඉඳන් අපිත් එක්ක එකතු වුණා. මහන්සි නෑ නේද? පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයේ තියෙන මේ භූමියට කොහොමද මහන්සියක් දැනෙන්නේ? ඒ නිසා තමයි ඔයාලගේ මූණේ හිනාව විතරක්, ඒ භක්තිය විතරක් අපි දක්වන්නේ. ඉතින් අද දවසේදී මේ නර්තනාත්මක ඉදිරිපත් කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. මේ පත්තිනි දේවාලයේ ඓතිහාසික පුරාණ පත්තිනි කල්කන්ද පුරාණ පත්තිනි දේවාලයේ කලාකරුවන් විසින්. ඉතින් ඒක දරුවන් පුහුණු කරන ලකුවේ මේ තරුණ කපු මහත්තයා ගොඩක් මහන්සි වෙලා තමයි ඒ දරුවන් ඒ තත්ත්වයට ගෙන්නන්නේ. ඒ වගේම කියන්න ඕනේ අද මේ මගේ පිටිපස්සේ මේ තොරන් මඩුවේ ඉන්න කලාවේ ජ්‍යෙෂ්ඨයන් ප්‍රවීණයන් ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා. මොකද ඔබ මේ සම්ප්‍රදායන් රකින්න නිසා තමයි තවමත් අපි මේ විදිහට මේ දේවල් ආරක්ෂා කරගෙන ඉදිරියටම යන්නේ. ඒ කතාව ඔහොම තියෙද්දි හැමෝගෙම බත්තිය මේ ආකාරයෙන්ම තියාගෙන තියෙද්දි අද දවසේ අපි සුවිශේෂී කටයුත්තක් සඳහායි යන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවා අපේ රට අතීතයේ සිට ආරක්ෂා කිරීමට රජ දවසේ අපේ රටුන්ට ශක්තියක් වුණු හෙළේ සටන් ක්‍රමය තමයි අංගම්පොල කලාව කියන්නේ. අද වන විට මේ අංගම්පොල කලාව අතීතයේ වගේම තමන්ගේ ජීවිතයේ කොටසක් වගේම ඒ ආරක්ෂා කරන පිරිසක් අපිත් සමග සිටිනවා. ඒ නිසා තමයි අපේ රටේ තාමත් ඒ ජාතිකත්වයේ හරි අපූර්වට අපේ හදවත් තුළ තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව අප වෙන් කරන්නේ වීර පුරන්නප්පු පරම්පරාවේ මොරටුගුරු අංගම් සම්ප්‍රදායේ හෙළයක්ක කලායතනයේ ගුරුන් වහන්සේ WCK ඒකනායක ගුරුන් වහන්සේ සහ එතුමාන්ගේ ගෝලයන් පිරිසක් අද මේ ස්ථානයේ පැමිණ තිබෙනවා. ඒ අංගම් පොර සටන් කලාව ඔබ ඉදිරියේ මේ භූමිය මේ පරිශ්‍රයේ සිට ඔබ වෙනුවෙන් විදහා පාන. ඉතින් මේ සඳහා සම්බන්ධීකරණය ලබා දී තිබෙන්නේ කවදත් අපේ කැක්කුම තියෙන වයඹ පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අවුරුතපොළ වාසල ගෙදර වෛද්‍ය තරංග චන්දිමාල් ජයසිංහ සහෝදරයා තමයි ඒ සම්බන්ධීකරණය කරනු ලැබුවේ. ඒ වැඩසටහනට යාමට කලින් මට අපේ කපු මහත්තයාගෙන් අහන්න ඕනේ, ඇයි අද මේ පත්තිනි දෙවියන් වෙනුවෙන් අපි පුද පූජා පවත්වද්දී අපේ ගරු බුහුමන් දක්වද්දී මේ භූමියට මේ අංගම්පොර කලාවේ ඒ කෙටි වැඩසටහනක් ගේමට ඔබ අදහස් කළේ ඇයි? ඇත්තටම ලක්මාල් ඔයගොල්ලෝ දකින්න ඇති අපේ නර්තන ශිල්පී නර්තනය දක්වද්දී පතා විස්ස බඹරවලල්ල මාලක්කම ඒ වගේ නර්තනයන් තියෙනවා. ඒ නර්තනයන් අපේ නර්තනයට ඇතුළත් උනේ මෙන්න මේ අංගම්පොර ශිල්පී. අංගම්පොර කලාව හරහා දායාද වෙච්ච කියන්නේ ඒ කලාවේ තියෙන සමහර දේවල් මේ නර්තන අංගවලට කියන්නේ ජව සම්පන්න බවට ඒ විදහාපාන ඒ හරහාද එක කාලෙකදී අපේ අංගම්පොර තහනම් කරා. ඉතින් තහනම් කරාම අපේ ශිල්පීන්ට මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම තිබුණේ නර්තනය හරහා. මොකද අපි හැදෑරුවේ නර්තනය, හැබැයි නොදැනුවත්ව අපි අංගම්පොර තමයි කරේ. ඉතින් අපේ පත්තිනි මෑණියන් උදෙසා මේ අංගම්පොර ශිල්පේ දක්වන්න ඕනි කියලා අපේ වෛද්‍ය තරංග ජයසිංහ මහත්තයා මට හම්බුන වෙලාවේ කිව්වා මෙහෙම එකක් තියෙනවා මල්ලි, අපි මේක රටට පෙන්නමු කියලා. ඉතින් මම දෙසරක් හිතුවේ නෑ ලොකු සංදර්ශනයක් නෙමෙයි, හැබැයි අපේ මෙහෙම දෙයක් තියෙනවා කියලා අපිට පෙන්වන්න තීරණය කරා. WMCK ඒකනායක ගුරුන් වහන්සේ සහ ඒ ගෝල පිරිසට මේ අංගම්පොර සංදර්ශනය අද මේ අවස්ථාවේදී ඔබ සමග බෙදා ගන්න ලෙස
ඉතිහාසය ගැන අපිට දැනගන්න කැමති ඇති. ඒකින්ද ඒ ඉතිහාසය ගැන පොඩ්ඩක් ඔයගලන්ට ඒකනායක මහත්තයාගේ හඬින්ම දැනගන්න පුළුවන්. ප්‍රථම දක්න අවස්ථාවක් හම්බෙලා අපේ කටුනාත්තාවේ පොදස්තර වෛද්‍යකාරයාගේ ආරාධනාවකින් ඉතින් අංගම්පුර සටන් කලාවේ ඉතිහාසය ගත්තොත් මේ රාවණ පරපුරෙන් තමයි මේ අංගම්පුර සටන් කලාව පැවැත්වෙන්නේ. ඊට අවුරුදු 5000 ඉතිහාසය රාවණ රජුගේ සටන් කලාව ආවාදයට වාදිනෝනේ මොරටු පුරවැසියන් මේ පරම්පරාව දොස්තර හරමන් ස්පීරිස් රොජි වීරිස් W ජෝර්ජ් ලැනි වීරතරණි උපේක්ෂක වීරධර්ම සුනිල් තොනංගු ඊළඟ ගුරුවරුන්ගෙන් තමයි අර මේ ශිල්පය ලැබලා තියෙන්නේ. Sadiri bara mediri lake sadiri bara mediri lake diri lake pavete
උරුණු හඟ මුල් කොට දෙවනුව සුරංග සී කොට නැතියෙන් නැමද සිට කියංග පන්දඟ උපත මුල් කොට ini kamal never bandam hodi Rajaguru
එහෙම නෙමෙයි හැන්දෑ සමයන් වෙලාවේ. ඒ හැන්දෑ සමයේ මේ. ඔව්. කෙලිපුත ගන්නා වූ. ඔව්. යකුන් යක්ෂණයන් ඉන්නවා. ඈ බලන්න. ඒ යකුන් යක්ෂණයන්ගේ නාමස්යා නාමයට. ඔව්. කෙලිපිංචියක් දෙන අවස්ථාවට. උදට ඊටි ගල් කන් දෙන්නේ. ඈ උදට ඊටි. ඈ බලන්නකො නේද? අනේ ආවට පස්සේ දැක්කම නෑ කෙලිපිංචිය. ඈ පේන්නේ දැපල් කොටුව වගේ. කොටුව අම්මෝ. ඔව්. හරි ලස්සනයි. උදට ඊටි. ඈ උදට ඊටි. එහෙම නෙමෙයි නේද? එහෙම නෙමෙයි. ඒ කෙලිපුත ගන්න යකුන් යක්ෂණ පංච කොට්ටාසයක් ඉන්නවා. ඔව්. නේද? එහෙනම් ඈ එහෙනම් ඒ රතිකාම වාසනාව ඈ බලිකාම වාසනාව හොන්තුකාම එහෙනම් උල්ටුකාම එහෙනම් පිටකන කෑම පිටකන කෑම හොන්ද දිකට කටුවා කෑම කොටුවේ පොළවේ කෑම කැහි සමයි එකට කෑම ඒක ඒ ඔය වා එහෙම හරියන්නේ නැද්ද එහෙම හරියන්නේ එහෙනම් කොහොමද මේ මල්ලි හොටුවේ පොළවේ කාලා තමයි මෙච්චර කෙට්ටු වෙලා තියෙන්නේ අනේ යා වැඩි කෑ ගහන්න එපා කියන්නේ ඉන්දියාප්ප දාලා වෙඩි තියනවා රැල් පැටලි දාන්න රෙන්න ඒ ආයිවා අපේ කෑ ගහන්න එපා තීනි දාලා වෙඩි තියනවා කුඹි කාලා මැරෙන්න ඒ මොකද කියන්නේ ගල්ගන්න කට්ටිය බය නැහැ වට නේද ගල්ගන්න කට්ටියට බය නැහැ එහෙම නෙමෙයිද නේද ඒ කෙලිපිට කල යකුලෝසියන් පන්ත කොටාසයක් ඉන්නා වුරුතුනා නේද රතිකාම බලිකාම හොන්තුකාම කුරුටුකාම කියනවා වූ යකුලෝසියන් පන්ත කොටාසයක් ඉන්නවා ඒ රතිකාම යකුලෝසියන් යක්ෂණයන්ගේ නාමයට නැටුම් ගැවුම් කෙලිසෙන් නම් මාලාවක් ඔප්පු සිද්ධ කරනවා ඒ වගේම වුරුතුනා නේද බලිකාම යකුලෝසියන්ගේ නාමයට බලි බිලි ඔප්පු සිද්ධ කරනවා නේද හොන්තුකාම යකුලෝසියන්ගේ නාමයට සුවඳ මාලාවක් ඔප්පු සිද්ධ කරනවා ඒ වගේම වුරුතුනා නේද ඔයා කතා කරන්න ඕනේ ලස්සනද ඈ ඒ වගේම නේද කුරුටුකාම යකුලෝසියන්ගේ නාමයට කොට්ටෝරු මහත්තයා බයිට් එකට අරගෙන දුන්න නරක වේද මම අකේටදී ලබන පාරෙන් එන්න කියන ගන්න නෑ උඹට ඈ එහෙම නෙමෙයිද එහෙම නෙමෙයි ඒ කුරුටුකාම යකුලෝසියන්ගේ නාමෙ නේද හරි කුරුටු මාලාවක් ඔප්පු කරනවා වුරුතුමා නේද අන්න එහෙම ඇවිදින් යක්ෂ අතුරා නේද යම පුහිත කරලා වෘතුමා නේද ඒ විදිහට පන්තම් පෙළපාලි පන්තම් අඩුවට්ටම් යක්පද යකන්පද නගන අවස්ථාව එනිසා වෘතුමා නේද අපි ඒ විදිහට අපේ වෘතුමාට ආරාධනා කරනවා ඒ විදිහට කතා කරගෙන වැඩ කරන්න යන්නේ කියලා නේ නේද ඒ යකුන් යක්ෂණගේ නාමස්යා නම සලසලා පනවලා දෙන්නා වූ කෙලිපිටි වාලක්කම් අන්නහර බාරකට කැපරෙන්න අවස්ථාව වුණාන්ද මේ නේද පැමිණි දින්නා වූ ආතුරු පාර්ශවයට තිබෙන්නා වූ දෝසාන්තකාරව ලැත්තේ සේවීනම් ඌරින් බුද වෙලා නේද යකුන් යක්ෂණගේ නාමස්යා නමේ වැඩිවල තිබුණ රෝග පීඩාවල් ලැත්තේ සේවීනම් ඌරින් බුද ලැහැපලක් සාන්තියක් වේවා නේද ගෙවුනා වූ 12 මාසෙට දෙපන්නා වූ 12 කිරිම් බණි ඉදිරියේ කියලා නේද පෙරපාලි කරන්නේ කාල වෙලාව හැටියට දෙයියා
Bolan dia. Dia rendah dia lagi. Bolan mutih. Oh, yang tak ngaji muntah ke ngaji. Bumi mata le kata je. Mata nena yago me giriya kadana me gendela kෑ ගැහුවේ. මුත්තා මේ කොහෙද මේ උදේ පාන්දර මේ හලා බබා යන්නේ? මුත්ත ආපිටම රහන්නේ. මුත්තා මේ ආව දිහා තමයි මං අහන්නේ. මුත්තාව තුඹාවට කැවිලි තම. මං ආපතන උඹාවේ. ඒක මං දන්නවා. එහෙම නෙමෙයි මං අහන්නේ මේ මුත්තා කොහේ ඉඳන් කොහාටද යන්නේ? ඔව්. මේ මුත්තා ඔව්. පිටිපස්සෙන් ඉස්සරහට. පිටිපස්සෙන් නම් ඉස්සරහට යනවා. ඈ හොරාලියෝ මට පේනවා ඔක. එහෙම නෙමෙයි. ඔබ දන්නා ඉස්සරහ පස්ස කියපන් ඉස්සරහ මට. ඉස්සරහ පෙන්නපන්. ඔව්. ඉස්සරහ පෙන්නපන්. පද්ද. ඔව්. උඩ. මේ යට. ඔව්. මේක උදා පල්ලක් ගන්න ඉන්න ඉස්සරහ පස්සක් ගන්න. එතන කොහාටද යන්නේ කියලා. ඔව්. ඒ අපේ දියා බොහොම හොඳයි මම මේ ඉන්න ටික මෙහෙ යන්නේ. ඈ එහෙම නෙමෙයි මං අහන්නේ මේ මුත්තා කොහෙන්ද කොහාටද යන්නේ කියලා අංගිටනේ ඈ එහෙම නෙමෙයි මේ පණ්ඩාර ජුරන්ගේ අඹ වෙන අකලට අඹයා පිටිසිඳලයි කියලා ඔව් ඒක ඉබල දුන්නේ කෙනෙක්ට ඉබල දුන්න කෙනෙකුට ඒක තමයි මේ නහය පෙතන් කජ්ජ වගේ තියෙන ඉබින්න ගිහිල්ලා ඈ එහෙම නෙමෙයි විදලා දුන්න කෙනෙකුට බොහෝම තාන්න මාන දෙනවා කියලා ඕම තාන්න මාන දෙනවා කියලා අද බෝලේ පතුරු ගහන ගියා මේ පුතේ මෙදාකල ගහන්න නම් වෙන්නේ නැහැ ඈ බරදක් කළ ගවට මේ ප්‍රසිද්ධ කළයි කියනවා පරකස්සෙන් ගහන ගියා කළ ගවට ආයෙ ගහන්න හම්බෙන්නේ නැහැ බෙර එහෙමනේ ප්‍රසිද්ධ කළයි කියනවා ඉතින් හරකට මල් පිපිපි වගේ හරි ඈ ඔකට ඇල්ලෙන්න කොටන්න පුළුවන්ද අනේ බං වරුසාවක් ගියාම ඉඳලා හිටලා කොටනවා වරුසා ගියාම ඉඳලා හිටලා කොටනවා මට පේන හැටි ඉඳලා කොටනවා කියලා ඈ එල්ලහෙන කොටා ඉන්නකොට මේ මුත්තාගේ වලව්වේ මේක වලව් කාර්යය බලන්නේ ඕනෙම පේනවා වලව් කාර්ය කියලා ඈ ඒ වලව්වේ කවුද මේ මුත්තාගේ වලව්වේ ආ ඔබේ පැත්ත ගහන්න මගේ වලව්වේ කියලා අහන්න ඔබ කිව්වද ඔව් හරි එහෙනම් ඔබ කිව්වද අනේ බං වලව්වේ කවුද මේ ළඟ ඉන්නවද අනේ කවුරුත් අපි දෙන්න විතරයි ඉන්නේ මේ මුත්තාගේ වලව්වේ
මුත්තගේ වලව්වේ. ආච්චි. දැන් මල පෙරේත මේ ආච්චි ගන්න කියනද මෙතන දැකලුවේ. අනේ වා. ඈ දුව බලන්න බින්දු. දුව පන්නගෙන නයි. දුව බලන්න කියේ. මේ ආච්චි මතා වල දින. ඈ දීපත් කරගෙන ඉන්නද ගිහිල්ලා. බච්චල කරලා ඉන්නේ නැතුව. අර පාරියට බලන්න පුළුවන්ගේ. අඹේ විදලා. අපි විදලා. දින පාන්න මාන්න අරවල් කියලා. ඔව්. අනේ වන්නර බබලා පොඩි පාවිච්චි කරන බයිබලයේ පොත. බයිබලයේ පොත. අපි දන්න බයිබලය අහන්න නැහැ බයිබලයේ දන පල්ලියේ. ඈ ඒක දින බයිබලයේ පොත නේ බං ඉලපත කියලා එකක්. අනේ වා. අපරාත්තු දිය පාවිච්චි කරනවා. මේ මුත්තගේ ඉහවටේ තුන්පාර කරකවල. ඒ වටේ තුන් පාරක් කරබෝල. පස්සේ පවන් හදුවා. දුව පවන් දැඩිලා නැහැ කො ඉලපතේ. මුන්තර දීලා දෙන තුන හතරක් දීලා අස්සපැත්තට දිසාවාලා තියෙන ඉලපතේ මුත්තට අනේ බන් ආදරේට යකාගේ හොඳයි ආදරේ ඈ ඉලපතෙන් ගාන එක ඈ ඇට හුට දෙහුටයි. ආහා මුත්තට මුත්තට හෙටවට දෙවට හමාරයි. ඇට හුට දෙහුට හමාර මුන්දානේ තකට තක හොඳයි අලුත බැඳ ජෝඩුව. මේ හාලා පෝරු ගාලා ඉවරයි දැන් වතුරක් නැතුව ඉන්නේ. ඒකනේ ඈ මෙහෙම මේ මුත්තා කියන්නේ මෙහාට මුත්තා මේ සීමා කරලා ඉඳ ගන්න කියලා අනේ කියනවා. බන් මේ මුත්තවට හීනට වැඩි. මේ එතන කුලයිටද බං. ඈ එහෙම මේ සීමා කරලා ඉඳ ගන්න කියන්නේ. දැක්රකට ටරිලා. මටරගේ බං බසවත් අත ගාලා ඕකන. අනේ බන් ඈ ඒකට ජීවන අවුලක් මේ බහින අගලක් තියෙනවා. තියෙනවා. ඒක වෙන්න පිසුදු කරන්න. ඒකනේ ඈ ඕක නම් මට එපා. අන්තිමට අන්තිමට ගියා. පිළිගන්න පිසුදු කරලා දෙන්න. දැන් මටරගේ. මොකදනේ? අන්නෝඩ ලෝරි. මේ පරංගි දාලා හොරි දාලා හොරි. හොරි මුත්තට හොරිද කොහෙද හොරි ඔය. ලෝරි නෙමෙයි හොරි. ලෝරි නෙමෙයි හොරි. ඕකයි පා මට. අන්තිමට ගියා. එයා කාදිනා දෙකට කරේ ගුවක් වගේ. අපි හැටලා තමයි ඉන්නේ. මොකෑ නිකන් නම් කමඩුවේ. එහාට වෙලා තමයි ඉන්නේ. මුත්තේ මොකද දඟලන්නේ? නිකන් නම් කමන්නේ. එහාට වෙලා තමයි ඉන්නේ. ඕ කවුදනේ ඉන්නේ? මුත්තේ මේ බෝධි පුත්‍රයා මේ හරියට ඉන්න හොඳම වෙදා තමයි මේ ඉන්නේ. ගල්කන්ද නියම වෙදා තමයි මේ. රටේ වෙදා වගේ. මෙයා ආව දැන් ඉතින් මෙයාට ඉස්සෙල්ලා උත්සාහයක් දෙන්න ඕනේ. බං ඔබ හදන්නේ රජ කාලේ වගේ උල කියන්නද? මේ මුත්තට කොහෙද ගමන් මරදේ උත්සාහ කරන මේ මගතෝටේ ඇති උත්සාහ කරන් තින්න මුත්තගේ තියෙන උත්සාහයෙන් තමයි ඒ දුන්නේ. මුත්ත උසකට දුන්නේ උසමයක දුන්නේ. හරි හරි මම මුත්තා වෙන මහත්තයා වාඩි කරගන්න. ඔයා ඉතින් බයපක්ෂ ඇතුව කතා කරන්න ඕනේ. වෙදා යන්නේ නැහැ. වෙදා යන්නේ නැහැ. ඔයා බයපක්ෂ ඇතුව කතා කරන්න ඕනේ. බලන්න වෙදේ ආයෙත් කතාව කරන්න හදන්නේ කොහොමද? මුළුමනේ මොකක්ද අතුරන්න හදනා මොකද මහත්තයා මූණේ. මේ මුත්තට මතක කොහොමද බලපස්ස මුත්තාට මේ මගතෝටේදී බයපාසක් නැති හින්දා මුත්තගේ පස්සෙන් කතා කරනවා. ඈ ඔයා සාර සුභාට ඉඳලා ආයිබෝන් කියලා කතා කරන්න ඕනේ. ආයිබෝන් කියලා කතා කරන්න. දැන් නම් බලන්න දැන් නම් බලන්න පුළුවන්. යකෝ වෙද මහත්තයාගේ ලෙඩේ බලන්න හදන්නේ. ඈ
දුවක් මුන්ටගේ නනාව හැබැයි. ඈ? වෙන මහත්තයාගේ ලේඩිය බලන්න. මොකෑ මොත්තේ? ඕ ඒතාවක ඉංජස කඩක් දෙනවා. මුන්ද කොහොමද ඒක අරන්ම තමයි යන්නේ. යන්න තමයි යන්නේ ඔක. මේක ගෝදාව. මොකද අනේ? ඔළුව කළු ගලක් වගේ. ඔක ඉදිකට්ටක් වගේ. බඩ අම්බලම වගේ. පස්සපත රොටියක් වගේ. මතපත රොටියක් වගේ. ගන්ධට නාඩිය දුන්නා. ගන්ධට නාඩිය දුන්නා. ඒක ගෝදාවම තමයි. ඔය හෙට හේරම තියෙන මුත්තටද? මුත්තට තියෙන්නේ. ආවියන් කෙනෙක් දන්නා හොඳට අකුසාත් එහෙම දන්නා වේද මහත්තයා. හොඳටම තේරුණා හැබැයි. තේරුණා. අකුසාත්‍රේ තමයි ඊට වඩා හොඳට. ඒක බලන්න. බලන්න බං. බලන්න බුදු මේක මොකද? ලෑන්ඩ් එක. මේක. මෙන්න මේක මොකද? ini itu kan ini beda berapa? Beda berapa? Mutar berapa? Ini kian ni itu nak orang apa? Oh beda berapa? Beda berapa? Mutar berapa lu? Ini beda ni kian. Beda sama kian mutar ke lede kan kian. Bulan itu mutar deh. Oh kian? Lagi lede kian ni. Ini beda lah. Lagi lede kian. Ini kan mana ni korang? මොකෑ මුත්තේ දඟලන්නේ නෑ itu නිකන් නගම වැඩ වරද මුන්දගේ ලබ්බේ හුලං ගියාට පස්සේ ගන්නේ වැඩ වරද ගන්නත් එපා කියලා දඟලන්නේ මුත්තා මොකද මේ දඟලන්නේ මේ මුත්තගේ පොල්ලට කෙල්ල කියලා මුත්තගේ පොල්ලට කෙල්ලෝ කියලා ඈ මුත්තේ ඔය මුත්තගේ පොල්ලේ ලකුණු ටිකක් වුණා මට පොඩි උදව්වක් කරන්න පුළුවන් හොයලා දෙන්න. මොනවද තිබුණ ලකුණු එහෙම? කොච්චර වක්ද? උසයි මිටි. කෙට්ටුයි හීනි. දිගයි කොටයි. රතුයි නිලුයි. ඈ? පහයි කොලයි. අක්කේ ගැට්ටකොත් තිබුණා? ඊයක රටේ තියෙන ලකුණු ටික දෙන්නම තියෙනවා මේ පොල්ලේ. ඈ? ඈ මුත්තේ මට මේ එකක් හම්බුණා ඒකද කියලා පොඩ්ඩක් බලන්න. මොන්ද මේ හුඳුල් පාටි ඉදලා දින්නේ. ඈ? අගන් වලටත් නෑ අඩි වලටත් නෑ යාර වලටත් නෑ. ඈ? Lagi main liar, saya main liar. මේක තමයි කෙල්ල කෙල්ල. කෙල්ලෝ කෙල්ලා? මේක කොට. ඕක කොටයි. ඔතේ. ඕක කෙල්ලෝ කෙල්ලා නෙමෙයිනේ ඔයාට යොදුන් ගානක් ඔක බිම ඇන ඉල්ලව කොට වෙලා තියෙන්නේ. කොට වෙලා? ඔව්. ඉතින් බා. ඔව්. පොල්ලක් තම්බුණා. ඕන පැරමිටියක් තම්බුණා. ගමනක් දුරයි. යන්න බලමු.
උගල ගැසුන නැහැ බෝන්න මෝ හොඳට අහුවෙලා තුන්දට ඈ උගල ගැසුනනේ කුකුල්ලට ගැසුනා කියනවා කුකුල්ලට නෙමෙයි කුකුල්ලට ඈ උලාන අතුනේ බලාගෙන එන එහෙම නෙමෙයි මේ මොතා වෙවුලකට එනවා කියන්නේ මං ගේන්දරට එකක් දෙනවා උන්නා නියමට දරට යනවා බලා ගන්නවා මොකක්ද ඔත්තේ මොකක්ද මහතෝ මොකක්ද මොකක්ද හොඳට හැදි බැලලා ලබෙන්ද හොඳට කිව්වේ උන්ට වැටෙන්නේ ඉතලා නින්ද යනකෝ ඈ අලි කොරෝනා වගේ Ini putihnya. Ini bang. Oh, Yang baik. දැන් හරිද? Ini bang itu ternyata biri panen. විදී පාරේන හරක්. Ya. ඈ? විදී පාරේන හරක් හැබැයි. Ini. එහෙම තිරී පාඩේ. Batawangan. මත වන්දනායි. Atau mastan. මත්තානේ. Kayaknya ada sih. කෑලි. කෑලි කොත් ආයන්න හම්බෙන්නේ නැහැ. ඊයේ ගොසින කිරි දුකට වැටිලා ඊයා ඉතේ පණිගජුගේ නෙත මැකිලා ඕලේ නොවේ මණි දුවනට වැදුණු ගිනි අමේ විද පුලනේ කුල්ලවට ගලමුනි එසේ ඉඳෙද පත්තිනි උපත උනි ඉබේ පණිගජුගේ නළලේ
Angini aula Hata pandur puja Kerala Wirak puja aula Vidu eminyati gini Ya yala aula wirak Vendo dano ekmo
ආයිබං නැන්දේ මොකෝ ආන්දර ජාමේ නැන්දේ මොකෝ නැන්දේ මොකේ ඔයාලා තමයි හතර අපේ වැන්නේ ඔය පුඩුවත් රත් වෙලා තියෙනවා පුටුව රත් වෙලා ආපොටේ ගිනි ගන්නවා එහෙම තමයි ගුණාන්සේ මොකද අනේ ආවා හොඳයි ආවු නරිකයි අම්මෝ බලාගත්ත හැකි උදේට එහෙම නෙමෙයි ආවා හොඳයි ආවට හොඳයි නාවන නාවනම් හොඳයි එහෙම නෙමෙයි මුතුමා එහෙමත් නෙමෙයි එහෙමයි අන්න අපි වඳින්නවා කියන ඕගොල්ලෝ ගැහුවානේ එහෙම තමයි ඕගොල්ලෝ ගහන්න අපි වැන්දා ගහන්න වඳින මිනිහා මෝඩයා වඳින ගාන කෙනා මෝඩයා එහෙම නෙමෙයි ගුරුතුමා එහෙම නෙමෙයි නේද අන්න මෙන්න මෙහෙමයි ඒ පළමුවක් සරසලා පනවලා තියෙනා වූ යහන් තොරම් මස්තක වලට අන්න වැද වන්දනාමානය කරලා අවසරයක් ගත්තයි කියනවා ගුරුතුමා කොහොමත් හරි නේද ඉතින් ඊට දෙවුණු ගුරුතුමා ඉතින් අල්බේ රාක්‍ය මහේ රාක්‍ය ඔය රාක ගහලා ඉවර නැත්නම් නේ තාම හොඳයි රාක්‍ය ගහන මිරිස් කුඩු ටිකක් තියාගන්න එහෙම නෙමෙයි එහෙම නෙමෙයිද අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සිද්ධ විද්‍යාධරාදී ගණ්ඩගාන්ධර්ව සිවුදි පීඨ සුවරන් දෙවියන් වහන්සේ ප්‍රදාන කොටගෙන වන්දනාමානය කළා ගුරුතුමාණනි අන්න දෙවුණුවත් අවසරයක් ගත යුතුයි බොහොම හොඳයි ඊට තුන්වෙනි ගුරුතුමා අන්න මේ දේවහන්සේ කරුකටයුතු කරන්නා වූ කරන්නා වූ නේද එහෙනම් අපේ කොක් මහත්මයෙක් ඉන්නවා ගුරුතුමා ඔව් එච්චරෙන් නෙවෙයි අද ගොඩක් ඉන්නවා ගොඩක් ඉන්නවා අන්න එහෙමයි ගුරුතුමා ඉතින් එතුමාගේ පියතුමාගේ කාලේ ඉඳන් තමා ගුරුතුමා අපි මේ පොළවේ නටන්නේ නටන්නේ මෙතන ඒ කාලේ නම් නටලා බලහංග කොයියෝ දනිත් ටික ගෙවිලා